Hey babe, what you drinking? Two shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, one more for us. Hi everyone. අපි අද යනවා. අපි කොහෙද යන්නේ? යන්නේ ඉතින් නුවර. දැන් යන්නේ කොහෙද කියන්නේ? දැන් යන්නේ නුවරඑළිය. එහෙනම් බලමු මේ vlog එක කොහොමද කියලා. ඔන්න ඉතින් නුවර යන්න ගියපු ගමන නුවරඑළිය යන්න අපි මේ විදිහට තමයි පටන් ගත්තේ. සිලෝනි බබයි මායි හස්බන්ඩ්යි අපි තුන්දෙනා විතරයි මේ ගමන යන්නේ. ඉතින් මෙයා එනකම්ම නිදාගෙන ඇවිල්ලා ඔන්න මගදී ඇහැරුණා. මෙතන මග ෆාමසි එකට යන්න නැවතුනේ මොකද සාමාන්‍යයෙන් මට මේ වංගු වල යන්න ටිකක් අමාරුයි. ටිකක් දුර ගමනක් යන හින්දා අනික මේක නුවර යන ප්ලෑන් කරගෙන හිටපු ගමනක් නේ. ඉතින් ඒක හින්දා යන්න කලින් ප්‍රිකෝෂන්ස් ගන්න හිතුණා. ඔන්න හැබැයි ඒ වැඩේ හරි ගියේ නෑ. ඔල්මෝස්ට් මගදී මාව වොමිට් වෙලා මට චුට්ටක් අමාරු වුණා. කියන්නත් බලන්න ඔයාලත් නුවරඑළිය හරි ටිකක් දුර ගමනක් හරි යනවා නම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ පාන අය ඉන්නවද කියලා. මම හරි ආසයි මෙන්න මේ අපි කඳු කරේට යද්දි මේ තියෙන ලස්සන තේ වතු බලන්න. හරිම ලස්සන හරිම නීට් එකට ඒව හදලා තියෙනවා. Remember, you don't get it twice. The time of your life. Remember, you don't get it twice. The time of your life. පොඩි ස්ටොප් එකක් ගත්තා සෙන්ට් ක්ලෙයාර් වොටර්ෆෝල් එක ගාවදී. මෙතන view point එකක් තියෙනවා. ඉතින් කොහොමත් හැමෝම මෙතනින් යන ගමන් නවත්තනවානේ බලන්න නේද? හරි ලස්සනයි ඒ දවස්වලත් එදා චුට්ටක් cloudy day එකක්. පොඩි mist එකකුත් තිබුණා. හරිම ලස්සනයි වොටර්ෆෝල් එක. මම දැකලා තියෙනවා පෙලක් දවස්වලට අර වැස්ස වැඩි වුණාම මෙතන නිකන් මඩ පාටට එහෙමත් වතුර එනවා. හැබැයි අපි ගිය දවස් නම් ඇත්තටම හරිම ලස්සන හරිම සුන්දර දර්ශනයක් තමයි අපිට බලන්න තිබුණේ. අන්න කොයි තරම් ලස්සනද කියලා අපේ ලංකාව නේද? මේ තරම් ලස්සන රටක් වෙන කොහෙවත් නෑ මං හිතන්නේ. මේ තරම් සුන්දරත්වයක් වෙන කොහෙන්වත් අපිට හොයාගන්න බෑ. Twice the time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. ඉතින් මං එන ගමන් මම ගොඩාක් වීඩියෝස් ගත්තේ නැහැ. නුවරඑළිය පෝස්ට් ඔෆිස් එක මේකත් හරිම ෆේමස්. ඉතින් මොකද මේ මං අර චුට්ටක් ෆෙඩ් අප් වෙලා ආවේ වොමිට් කරලා ආපු ගමනත් එක්ක ටිකක් ෆෙඩ් අප්. ඉතින් අපි ඊට පස්සේ ටවුන් එකට පොඩ්ඩක් යනවා. මොකද අපි එන්න ආවේ නුවර. ඉතින් නුවරඑළිය එන්න ප්ලෑන් කරගෙන ආපු නැති හින්දා බබාට සිලෝනිට අපි මේ මොනවත් ජැකට්ස් අරගෙන ආවේ නැහැ. ඉතින් ඒක හින්දා යාට මොනවද ජැකට් එකක් ගන්න ඕනේ වුණා. ඉතින් ඒකට අපි ටවුන් එකට පොඩ්ඩක් ගියා. අනික තව දෙයක් අපි ටවුන් එකෙන් කෑම ගත්තා. අපි හැමදාම ගියාම කන්නේ රිමාකෝ එකේ. ඉතින් එදා ලම් ප්‍රයිස් එක තිබෙන අපි යනකොට පරක් වෙලා හින්දා ඒකෙන් ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවා. ඒකත් රසයි. ඔන්න අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. හොටෙල් එකක් හොයාගත්ත විස්තරය ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මේ ප්ලෑන් එකක් නැතුව ගියපු ගමනක් හින්දා හැමදේම හරිම අන්සර්ටන් නේ. ඉතින් අපි ගිහිල්ලා ග්‍රෙගරි ලේක් එක ඉස්සරහා වාහනේ පාක් කරලා තමයි හොටෙල්ස් වලට කෝල් කර කර ඇහුවේ රූම්ස් අවේලබල්ද කියලා. ගොඩක් ඒවා මේ ඒ වෙද්දිත් බුක් වෙලා. මොකද ඒ දවස්වල අර අපි වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ තිබ්බ රස්නේ හින්දා ගොඩක් කට්ටිය නුවරඑළිය ඒ පැත්තට යනවා. ඒක හින්දා මේ පැත්තේ ගොඩාක් හොටෙල්ස් බුක් වෙලා තිබුණා. මම ටික වෙලාවකින් සිලෝනිට මහන්සි හින්දා
වොෂ් එකක් එහෙම දාලා යා නිදාගත්තා. මම රූම් ටුවර් එකකුත් දෙන්නම් ඔයගලන්ට. තව චුට්ටක් ඉස්සරහට යද්දි වීඩියෝ එකේ. Don't look at the past, no, we're not going that way. Oh, now make it last. හරිම ලස්සනයි, හරිම පීස්ෆුල්. ඉතින් මම උදේ වෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ. මෙතන වීව් එක කොහොමද බලන්න. මොකද අපි රෑ චෙකින් වෙනකොටත් ඔල්මෝස්ට් කළුවර වැටිලා මොනවත්ම පේන්නේ නැහැ. ඉතින් ලේක් එකත් පේනවා කියපු හින්දා මම උදේ වෙනකන් බලන් හිටියේ හරි ආසාවෙන්. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The next day. next day morning බලන්න කොයි තරම් ලස්සනද කියලා. හොටෙල් එකේ පේන view එක මාරම ලස්සනයි. ඒ වගේම මේක විලා එකක්. රූම්ස් 3ක් තියෙනවා කිචන් එකත් එක්ක. ඔක්කොම කුක් කෙනෙක් ඉන්නවා, මැනේජර් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. ඉතින් view එකත් හරි ලස්සනයි. ඒ වගේම ඉන්න කට්ටිය වැඩ කරන කට්ටියත් හරිම හොඳයි. මම සිලෝනි වලට හායි කිව්වා. ග්‍රෙගරි ලේක් එක ඉස්සරහා තමයි තියෙන්නේ හොටෙල් එක. ඒකට වෙන පැත්තකින් එන්න තිබුණා. මට තේරෙන්නේ ටිකක් ඇතුලෙන් වගේ එන්න තිබුණා මෙතෙන්ට. ඔන්න බලන්න view එක. All this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No advice, but nevertheless, I'm still stuck in self-defense. මයි බබයි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පටන් ගත්තා. මොකද හස්බන්ඩ් එනකොට ඩ්‍රයිව් කරගෙන ආවා. දැන් අද දවසේ අපි one night stay එකක් විතරයි හිටියේ. මොකද අපිට තව කරගන්න තව දවස් වලට දාගත්ත වැඩ තියෙන හින්දා ඉතින් ඒක හින්දා ආයි යනකොට ඩ්‍රයිව් කරන් යන්න ඕනේ හින්දා චුට්ටක් වැඩිපුර වෙලා එයාට රෙස්ට් එක ගන්න දීලා අපි දෙන්න ඇවිල්ලා ඔන්න බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. අන්න ඊට පස්සේ හස්බන්ඩ්ත් ජොයින් වුණා බ්‍රෙක්ෆාස්ට් එකට. ඇවිල්ලා බබත් එක්ක චුට්ටක් එළියට ගිහිල්ලා ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එකට ආවා. මම පොඩි රූම් ටුවර් එකක් පෙන්නන්නම්. අපි දැන් චෙක් අවුට් වෙන්න හදන්නේ. මේ තමයි රූම් එක. මෙතනින් තමයි පිට එළිය from the door. It's okay.
මේක අපිට මේ රූම් එකට තියෙන මවුන්ටන් වීව් එක. පොඩි සිටින් ඒරියා එකක් එක්ක මවුන්ටන් වීව් එක. That's nice. ඩබල් බෙඩ් එකයි. non single bed තියෙනවා මෙතන. ලොකු wardrobe එකක් තියෙනවා. mirror එකක් තියෙනවා. Okay, then we have the bathroom here. මේ විදිහට ඔය විදිහ තමයි අපි නුවර යන්න ඇවිල්ලා නුවර එළියාපු ගමන උනේ. So we are here ready to check out now and then we have to go to Kandy today. So we'll catch you guys on the way. So yeah, they have 2 lake view rooms which is really nice. So this is the property. This is so clean and nice. Say hi. Say hi. No hi, no bye. And the listen waterfall එකක් තියෙනවා. චුටි එකක්. Sally. Here. මේක මේ ඔක්කොම එන්ටයර් මේක විලා එක බුක් කරනවා නම් කොහමද? අපි හොටෙල් එකෙන් check out වුණා. අපි ආවේ නේ. නේ. අපි හොටෙල් එකෙන් check out වුණා. දැන් අපි යනවා Jack Rose Strawberry Farm එකට. අද දවසේ අපි නුවර යන්න ඕනේ. බලමු අද දවසේ කොහොමද ගත වෙන්නේ. මේ ගෙදර ගැන ඔයගොල්ලෝ අහලා තියෙන කතාවක්. ඊළඟට අපි ආවා Jack Rose Strawberry Farm එකට. ඉතින් මේකෙන් පස්සේ අපි කෙලින්ම නුවර යන තමයි අයිඩියා එක තියෙන්නේ. Say hi everyone. We are at Strawberry Farm in Nuwara area. ඊට පස්සේ අපි මඟ තැනකින් නැවැත්තුවා එළවලු අරන් යන්න. මේ ෆ්‍රෙෂ් එළවලු නුවර එළියේ ගිහින් එනකොට ඉතින් හැමතැනම ගන්න තියෙනවානේ. මේ පෙලක් ඒවා නම් තිබුණා අපි දැකලම තිබ්බේ නැති වර්ගත් ඒවනුත් ගත් අපි try කරලා බලන්න. ෆ්‍රෙෂ් vegetables ඔන්න ඔක්කොම අරගෙන අපි දැන් යනවා නුවර එළියෙන් යන්න.
අපි සිලෝනි බට්ටා නිදි. අපි නැවැත්තුවා ලන්ච් එකට. වාව්. අර ඊට පස්සේ අපි ආවා ලන්ච් එක ගන්න. අපිට රයිස් ඇන්ඩ් කරි කන්න තැනක් වෙන සෙට් උන්නේ නැහැ. හොඳ තැනක්. ඒක හින්දා අපි මෙන්න මේ ප්ලේස් එකේ තමයි නැවැත්තුවේ. එතන ලොකු ස්ප්‍රෙඩ් එකක් එක්ක බෆේ එකක් තිබ්බේ. ශ්‍රී ලංකන් ඉන්දියන් මික්ස් එකේ තමයි එදා දවසේ තිබ්බේ මෙනු එක. ඉතින් අපි එතනින් ලන්ච් එක ගත්තා. ලන්ච් කිව්වට මම හිතන්නේ අපි ටිකක් පාරක් වෙලා ලේට් ලන්ච් එකක් තමයි ගත්තේ. ඔන්න අපි ආවා නුවරට කැන්ඩි ශ්‍රී ලංකා. ඉතින් නුවර පාරවල් හරි ලස්සනයි. ඈත කඳු පේනවා. ඉතින් හරිම ලස්සනයි නුවර. මමත් හරි ආසයි. ඔන්න අපි දැන් යනවා. අපි ගිහිල්ලා එහෙමම දළදා මාලිගාවට යන්න තමයි තියෙන්නේ. ඉතින් වෙන ප්ලෑන්ස් මොනවත් නැහැ. දළදා මාලිගාව අපි ආවා දළදා මාලිගාවට. ගොඩාක් සෙනග නෑ. හැබැයි හරි ෂොක් වෙලා වන්නේ අපි ආවේ. Hai. පළවෙනි වතාවට තමයි මේ වගේ හවස් වෙලාවක දළදා මාලිගාවට මම ගියේ. ඉතින් හරිම පීස්ෆුල් ඒ වෙලාව. අපි දන්නේ නැහැ අපි ගියේ පොය දවසක කියලා. අපි හිතන් හිටියේ සෙනග අඩු දවසක් කියලා. හැබැයි මාලිගාව ඇතුලේ ගොඩාක් සෙනග හිටියා. ඒ වුණාට වෙලාව හරිම කාම් මෙදී වටපිටාව වුණා. ඊට පස්සේ ඇතුලේ පූජාවට තමයි ගොඩාක් සෙනග හිටියේ.
අපේ නුවරඑළිය and කැන්ඩි ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් මේ vlog එකෙන් මම ඔයගොල්ලොත් එක්ක share කරගත්තේ අපි ඒ ගමන් දෙකම කොහොමද අපි ගත කරේ කියලා. ඉතින් එහෙනම් ලස්සන මතකයන් ගොඩාක් එක්ක අපේ මේ vlog එකත් මම ඉවර කරනවා. Thank you so much vlog එක ඉවර වෙනකම් බලුවට. මතක ඇතුව channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝස් ටික දිගටම බලන්න. ලංකාවේ series ගොඩාක් තියෙනවා තව ඉස්සරහටත් අරගෙන එන්න. එහෙනම් ආයි අලුත්ම vlog එකකින් එනකම් ඔයාලා හැමෝටම bye bye.